හෙලෝ ගයිස් ඉතින් කොහොමද ඔයාලට මං අද ඔයාලට කියලා දෙනවා ඩිරෙක්ට්ලි ඩවුන්ලෝඩ් කරන්න බැරි ඕනම වීඩියෝ එකක් හරිම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදිහක් ගැන. ඉතින් ඔයාලා හිතනවා වගේ thumbnail එකේ දාලා තියෙනවා වගේ porn videos උත් මෙන්න මේකට අයත්. ඉතින් ඔයාලට ඕනම porn video එකක් වුණත් කිසිම අමාරුවක් නැතුව හරිම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ෆිල්ම් එකක් හෝ ඒවා ඕනම දෙයක් ඩවුන්ලෝඩ් කරන්න බැරි ඕනම වීඩියෝ එකක් මෙන්න මේ ඇප්ලිකේෂන් එක කරා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව ඉන්ට්‍රෝ එකෙන් පස්සේ බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. හරි guys, ඉතින් ඔයාලට මෙන්න මේ වැඩේ කරන්න Aloha කියලා ඇප්ලිකේෂන් එකක් ඕන වෙලා. හරිද? ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක Android ඒ වගේම iPhones වලටත් තියෙනවා. ඉතින් මේක iPhones වලට තමයි මුලින්ම දුන්නේ. ඉතින් ඔයාලා පාවිච්චි කරන්නේ Apple හෝ ඒවා Android හෝ ඒවා ඔයාලා පාවිච්චි කරන ෆෝන් එකේ අනුව ඔයාලා මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මං ගාව දැනට තියෙන්නේ Android ෆෝන් එක. ඉතින් මම මගේ Play Store එක ඕපන් කරගෙන මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට මම පල්ලෙහා description එකේ link එක දාලා තියන්නම්. ඉතින් එහෙම නැත්නම් ඔයාලගේ Apple හෝ ඒවා නැත්නම් Play Store එකට ගිහිල්ලා මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම දැන් මෙතන search bar එකට ගිහිල්ලා මෙතන Aloha කියලා ගහනවා. Aloha කියලා search කරලා එන මෙන්න මේ Aloha කියන ඒ අකුරෙන් තියෙන icon එක තියෙන ඒ අකුරෙන් අන්න මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. මේකේ තියෙන Aloha browser private VPN. ඒ වගේම තමයි ඔයාලට මේක VPN එකක් පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ඇප්ලිකේෂන් එක කරහා. ඒ කියන්නේ third party වෙනම VPN ඇප්ලිකේෂන් එකක් install කරන්න නැතුව මෙන්න මේ ඇප්ලිකේෂන් එක කරහා හොඳ speed VPN එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. හරි අපිට දැන් VPN එක දැන් නැහැනේ. අපි කතාවට එමු. ඉතින් මම දැනටවත් මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මෙතනින් කට් වෙලා ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න ඕන වීඩියෝ එකේ link එක copy කරගන්න. ඔයාලා keyboard එකට copy කරගන්න. ඉතින් මම දැනට ඔයාලට මට ඔයාලට porn videos මෙතන ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්න බෑනේ. ඉතින් ඒක නිසා මම මෙතන දැන් Chrome එකට ගිහිල්ලා තියෙනවා කාටුන් සයිට් එකක්. ඉතින් ඒ කාටුන් සයිට් එකට ගිහිල්ලා මම link එකක් copy කරගන්නවා. ඉතින් කාටුන් එකත් සමහරකට copyright වගේ මට පෙන්නුවොත් ඉතින් මම මෙතන මගේ වීඩියෝ එක play කරනවා. ඉතින් ඔන්න මම මගේ මෙන්න මේ සයිට් එකට ඇවිල්ලා තියෙනවා. ඔයාලා කැමති සයිට් එකට ගිහිල්ලා ඔයාලට ඕන කරන ඩවුන්ලෝඩ් කරන්න ඕන කරන වීඩියෝ එකේ link එක copy කරගන්න. ඉතින් මම මෙතන මේ තියෙන මේ තන්ගල් කියන කාටුන් එකේ link එක copy කරගන්නවා. ඉතින් මම ඔයාලට මෙතන play කරලා පෙන්නන්නම්. මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න කිසිම ඔප්ෂන් එකක් නැහැ මේකේ. ඔයාලට පේනවා ඉතින් මම මෙතන මේ ඩොට් තුන දීලාත් බලනවා. ඉතින් මෙතනත් නැහැ ඩවුන්ලෝඩ් කරගන්න ඔප්ෂන් එකක්. හරි. දැන් ඔයාලට තියෙන මෙතන ඕන කරන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න ඕන කරන වීඩියෝ එකේ link එක copy කරගන්නවා. ඉතින් Chrome එකේ හරියම ලේසියෙන් වීඩියෝ එක copy කරගන්න පුළුවන් link එක. හරි. ඒක copy කරගෙන ඔයාලා මෙන්න මේ Aloha කියන ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. ඉතින් පළවෙනි පාර මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරනකොට පොඩි settings ටිකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මෙහෙම ඕපන් කරනකොට මුලින්ම එනවා go කියලා. අන්න ඒක දෙන්න. ඒක දුන්නාන් පස්සේ මෙන්න මෙතන මේ මොනවා හරි තියෙනවා continue දෙන්න. ඒක මොකුත් ඕනේ නැහැ. කැමති එකක් ඔයාලා දීලා වෙලා continue දෙන්න නැත්නම් උඩ තියෙනවා skip කියලා. අනේ skip එක දීලා වෙලා යට start browsing තියෙනවා. අන්න ඒක දෙන්න. ඒක දුන්නාන් පස්සේ ඔයාලගේ keyboard එකට copy කරගත්තු මේ link එක. මේ link එක මෙන්න මෙතන මේ search in Google කියලා තියෙන මේ VPN logo එක අන්න එතන paste කරන්න. ඉතින් paste කරන දේකුත් නැහැ සමහරක් phone වල මේ මගේ වගේ ඔයාලා copy කරගත්තු අන්තිමට copy කරගත්තු link එක display වෙලා pop up වෙලා උඩට එනවා. ඉතින් මගේ මේ මෙතන උඩ ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මම ඒක touch කරනවා. ඉතින් ඒක touch කරාන් පස්සේ මම අර ගිහපු site එකට මෙන්න මේ application එක කරා යනවා. ඉතින් හරි. දැන් ඔයාලා මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න හරිම ලේසියි. ඔයාලට අනිවාර්යෙන්ම ඔයාලා මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක play කරන්න ඕනේ. ඉතින් 90%ක් විතර play වෙන වීඩියෝස් මේකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම කේස් එකක් නැතුව හරිම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන මේක play කරන්නම්. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති උඩ download logo එකක් එනවා. ඉතින් ඔයාලට තියෙන link එක copy කරගෙන ඇවිල්ලා මෙතන paste කරන්න. paste කරලා අනිවාර්යෙන් වීඩියෝ එක play කරන්න. play කරපු ගමන් මෙතන උඩින් එනවා videos playing කියලා download logo එකක් තියෙනවා. අන්නේ download logo එක දෙන්න. ඒක දුන්නාන් පස්සේ මේ proceed කියලා ඔයාලගෙන් ඉල්ලනවා notification. ඒ කියන්නේ ඔයාලගෙන් access ඉල්ලන පළවෙනි පාර විතර access ඉල්ලන්නේ. අන්නේ access ටික දෙන්න. access ටික දුන්නාන් පස්සේ එච්චරයි. කෙලින්ම download වෙනවා. ඊට පස්සේ ඔයාලට මේ download කියන එක දුන්න ගමන් මෙතන මේ download icon එක තියෙනවා. මෙතන දකුණු පැත්තේ යටම අන්න එක දීලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන download වෙනවා. දැන් GB 1.76ක් මගේ download වෙනවා මේ ෆිල්ම් එක. ඉතින් මේ වගේ ෆෝන් වීඩියෝ ඕන එකක් download කරන්න පුළුවන්. ඉතින් ඔයාලට quality තෝරන්නත් පුළුවන්. ගොඩක් site වලින් සමහරක් site වල quality තෝරන්න දෙන්නේ නැහැ. මොකද ඒ upload කරපු quality එකෙන් විතරයි download කරන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ නොදන්න යාළුවන්ට share කරන්න. අනිවාර්යෙන් phone videos බලන ඔයාලගේ යාළුවන්ට share කරන්න. ඉතින් එහෙනම් next video එකෙන් හම්බ වෙනවා. Goodbye.